සියලුම දෙනාට සුබ දවසක්. මම අද ඔයාලට ගෙනෙන්නේ ව්‍යාපාරික අවස්ථාවක් ගැන නෙවෙයි. හැබැයි මම අද වීඩියෝ එකෙන් කතා කරනවා අපේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ තියෙන හාස්කම් රසකින් පිරිච්ච කෝණේශ්වරම් කෝවිලට දරු සම්පතක් බලාපොරොත්තුවෙන් යන අම්මාවරුන් සහ පියවරුන්ට මේ වීඩියෝ එක මම අරගෙන එන්නේ. මම මේ වීඩියෝ එක තුල කතා කරනවා අපි කොහොමද තොටිලි පූජාවට සහභාගී වෙන්නේ සහ ඒට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද අපි අරගෙන යන්න ඕන, කොහොමද අපි මේ දේවල් කරන්නේ කියන කාරණාව මේ වීඩියෝ පුරාවට මම කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට දැන් යමු. හරි, එහෙනම් ඔයාලා මුලින්ම දැනගන්න ඕන එහෙනම් අපි කෝණේශ්වරම් කෝවිලට එන්නේ කොහොමද කියලා. ඔබට පුළුවන් ත්‍රිකුණාමල නගරයට ගොස් එතන වීල් එකක් ට්‍රීවිල් එකක් අරගෙන කෝණේශ්වරම් කෝවිල ගාවට යන්න. ඒක ගොඩක් ලේසි පයින් යනට වඩා. ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා ඔයාලට අවශ්‍ය වෙනවා පඳුරක්, පඳුරු දාන කාසියක්, රෙදි කෑල්ලක් වගේ පොඩි ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ එළියෙන් අරන් යන්න. ඔයාලට ඒ ටික අරගෙන ඔයාලා කෝවිල වෙත යන්න. හවස 5:00ට පූජාව පටන් ගන්නවා. ඒ වෙලාව වෙනකොට ඔයාලා යන්න ඕන. ඉන්පසු කෝවිල ඇතුළට යන්න. ඇතුළට ගියාට පස්සේ ඇතුළේ තියෙනවා කෝවිල් කාර්යාලය කියලා තැනක්. ඒ ස්ථානයට ගොස් ඔබ දෙපළ ආපු කාරණය එම කාර්යාලයට පවසන්න. මම පැමුණේ දරු ඵල බලාපොරොත්තුවෙන් වීම සඳහා තමයි මම ආවේ කියලා ඒ කාර්යාලයේ ඉන්න කෙනාට ඔයා කියන්න. එතකොට ඔයාට අවශ්‍ය තොටිල්ල සහ ඒ පඳුරු ගැට ගසන රෙදි කැබැල්ල ලබා දෙයි. ඉන්පසු ඔබ රැගෙන පඳුර එම දුන් රෙදි කැබැල්ලේ ගැට ගසන්න. ගැට ගසා එය තොටිල්ල මත හොඳට තදින් ගැට ගසන්න. ගැට ගැසීමෙන් පසු ඔබ කර යුත්තේ එම තොටිල්ල රැගෙන ප්‍රධාන දේවාලයේ ප්‍රධාන පිළිමේ ඉස්සරහ සිට 3 වතාවක් වටේ රවුමේ තමන්ගේ ප්‍රාර්ථනාව හිතාගෙන 3 වතාවක් ගමන් කරන්න. ඉන්පසු එතන තියෙන පූජාවන් ඉවර වීමෙන් අනතුරුව කෝවිලෙන් එළියට පැමිණෙන්න. පැමිණ වම් අත පැත්තේ තියනවාට දකින්න පුළුවන් තොටිලි දිගට ගැට ගහලා. ඒ ආසන්නයට ගිහිල්ලා ඔබ දෙපළගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නයි කියලා ප්‍රාර්ථනාව හිතේ තියාගෙන ඔව්සා ඇය ඒක ගැට ගසන්න. ගැට ගැසීමෙන් අනතුරුව ඔබලාට මෙම තොටිලි පූජාව සම්පූර්ණයෙන් හරි විදියට ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්පසු ඔබ පැමිණියේ ඔබ සහ ඔබේ ස්වාමිපුරුෂයා සමග නම් සහ පවුලේ අය සමග නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ත්‍රිකුණාමලය කියන්නේ ඉතා ලස්සන ප්‍රදේශයක්. එතනට ත්‍රිකුණාමල ප්‍රදේශය ලස්සනට පේනවා. ඔයාලට පුළුවන් ඒ සුන්දරත්වය නරඹලා මේ ආශිර්වාදයේ කෝණේශ්වරම් දෙවියන්ගේ ආශිර්වාදය රැගෙන කෝණේශ්වරම් අඩවියෙන් පිටත් වෙන්න පුළුවන්. ඔබ අමතක නොකර යුතු කාරණාවක් තමයි ඔබ විසින් ප්‍රාර්ථනා කර තිබූ කාරණාව ඉෂ්ට වූ පසු නැවත මේ කෝණේශ්වරම් දෙවියන්ගේ අඩවියට පැමිණ පළතුළු වට්ටියක් රැගෙන විත් දේවාලය වෙත ගොස් මෙම භාරය ඔප්පු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉන්පසු ඔබලාට ඉතා සතුටින් මේ අඩවියෙන් නික්ම යන්න පුළුවන්. එසේනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම හිතනවා සමාජයට අවශ්‍ය ඉතා වැදගත් කාරණාවක් සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එක පුරාටම කතා කරා කියලා මම හිතනවා. එහෙනම් ඔයාලට ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන්. මම උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ඔබ අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත්
වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක් වේවා.